ආයිබෝවන් කොහොමද ඔයාලට ගොඩක් කාලෙකින් ට්‍රැවල් වීඩියෝ එකක් අරන් ආවේ නැත්තේ ඇයි කියලා ගොඩ දෙනෙක් ඇහුවා. ඒකට සමාව භජනය කරන්නත් එක්ක අද මම ගොඩාක් එක්සයිටඩ් වීඩියෝ එකක් අරන් ආවා. Marine of the Seas වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. විනෝද ජනක ක්‍රීඩා, නොඑක් ආකාරයේ රසවත් ආහාර හා නිවර්තන රටක මතකයන්කින් පිරුණු මේ දින පහ ලොව ලොකුම රොයල් කැරිබියන් නෞකාවක ගත කිරීමේ වික්‍රමාන්විත ගමන ඔයාලත් එක්ක බෙදා ගන්න ලැබීම ගැන මට හරිම සතුටුයි. නැවක යාත්‍රා කරන්න කලින් අපි දැනගන්න ඕන දේවල් බොහොමයි. නැව්ගත වෙන්න සති 2-3කට කලින් රොයල් කැරිබියන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ account එකක් හදාගෙන ඒ හරහා තමාගේ personal details ඇතුළත් කරලා checking වීමෙන් ගමන යන දවස අපට ගොඩක් සැහැල්ලු කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා ඉන්න රටේ ඩෙන්ටි කාඩ් එක හෝ පාස්පෝර්ට් එක අරන් යන්න ඕන. ඔන් බෝඩ් වෙනකොට අපට දෙන sea passes එල්ල ගන්න land yards අරන් යන්න අමතක කරන්න එපා. රොයල් කැරිබියන් වෙබ්සයිට් එකෙන් බැගේජස් වලට අවශ්‍ය බෑග් ටැග්ස් print කරගෙන දවටගෙන යන්නත් ඕන. මේ වගේ අපේ ස්ටේට් රූම් නම්බර්ස් සහ ඩෙක් නම්බර්ස් වගේ ඩීටේල්ස් ඇතුළත් වෙන නිසා ඒ ක්‍රූ එක බැගේජස් රූම්ස් වලටම ඩෙලිවර් කරනවා. ඒ සඳහා අපි නැව්ගත වුණ පෝර්ට් එකේදී ලගේජ් ඩ්‍රොප් ඔෆ් ඒරියා එකෙන් බැගේජස් දාලා යන්න ඕනි. ඔයාලා ඔන් බෝඩ් වෙන දවස නැත්නම් එම්බාර්කේෂන් ඩේ එකේදී ඔයාලා ලන්ච් ගන්න අදහස් කරනවා නම් බුෆේ එක හවස 3ට වහන නිසා ඊට පැය 2-3කටවත් කලින් බෝඩ් වෙන එක තමයි හොඳ. ඔයාලා දන්නවද 1912 ලොන්ච් කළ ටයිටැනික් නෞකාව අඩි 882කින් යුක්ත වුණා. හැබැයි 2003 දී නිම කරපු මේ Marine of the Seas නෞකාවේ දිග අඩි 1020ක්. ඇත්තටම මෙය ගොඩාක් සුවපහසු ආරක්ෂිත හා නවීන තාක්ෂණයෙන් පිරිපුන් පාවෙන සිටි එකක් වගේ කියලා කිව්වොත් ඔයාලා පුදුම වෙයි. ඒ ඇයි කියලා මං තව ඉස්සරහට කියන්නම්කෝ. මෙතෙන්දි මේ පේන්නේ අපි මේ ඔන් බෝඩ් වෙන්න යන Marine of the Seas cruise එක. මේ විදිහට තමයි අපි ship එකට ඔන් බෝඩ් උනේ. අපි මේ ship එකට බෝඩ් වෙන්න එන්නේ ගැන්වේ කියන movable bridge එකකින්. මේ මෙතන ඉස්සරහිනුත් පේන්නේ ඒ වගේ තවත් එකක්. මේ ඉදිරියට යද්දිම ඔයාලට පේන්නේ බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ප්ලේ කරන ෂෆල් බෝඩ් කියන ගේම් එකක්. මේ පේන්නේ අපි ship එකට ගොඩ වුණ ගැල්වස්ටන් පෝර්ට් එක. එහෙම නැත්නම් ගැල්වස්ටන් වරාය. අපි දැන් මේ ඇවිදගෙන යන්නේ ඩෙක් 4 එකේ. ඒ කියන්නේ මේ ෂිප් එකේ තියෙන 4වෙනි මහල. අපි මේක දිගේ ඇතුළට ගිහිල්ලා තමයි අපේ sea passes එහෙම ගන්නෙ. අපි දැන් මේ ෂිප් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. මෙතන රිසෙප්ෂන් එකේ අපි ඉන්නේ අපේ sea passes අරගෙන අපේ rooms වලට යන්න. ඒ වගේ කීයක විදිහට පාවිච්චි කරන්න තියෙන්නේ මේ sea pass එක. ඔන්න ඩෙක් 4 එකෙන් අපි අපේ sea passes අරගෙන lift එකෙන් ඩෙක් 7 එකට ගියා. එතන තමයි අපේ ස්ටේට් රූම්ස් තියෙන්නේ. මෙන්න මේ වගේ කොරිඩෝ එකක් කරා ගිහලා තමයි අපේ ස්ටේට් රූම්ස් වලට යන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට අපි අපේ land yards වල අපිට හම්බෙච්ච sea passes එල්ල ගත්තා. මේ Marine of the Seas cruise එකේ ඩෙක්ස් නැත්නම් මහල් 15ක් තියෙනවා. මේ වගේ ස්ටේට් රූම්ස් 1600ක් තියෙනවා. crew membersලා 1200ක් ඉන්නවා. guestලා 3100කට යෑමේ හැකියාව තියෙනවා. මේ ඔයාලා දකින්නේ balcony එකක් තියෙන ස්ටේට් රූම් එකක්. මේ ස්ටේට් රූම්ස් හොටෙල් රූම්ස් තරම් විශාල නැති වුණාට ඒ තියෙන අවම ඉඩකඩ භාවිතා කරලා ඉතා සූක්ෂම ආකාරයට ආකර්ශනීය විදියට සකස් කරලා තියෙනවා. මේ අපි තාම ඉන්නේ ගැල්වස්ටන් වරායේ. බැගේජස් තියන්න ස්ටේට් රූම් වලට ගිය අපි ඊට පස්සේ ඉක්මනටම ගියේ දවල් ආහාරය ගන්න ඩෙක් 11 වලට.
මේ දකින්නේ ඩෙක් 11 වල එළියෙන් පිහිටලා තියෙන pool area එකක්. ඉතින් අපි මේ ඩෙක් 11 එකේ ඊළඟට ඇතුල් වුණේ ඩයිනින් රූම් එකට. ඒකට කියන්නේ වින්චෑම බුෆේ කියලා. මේක ෆ්‍රෙෂ් සැලඩ්ස් වර්ග, අනිකුත් ජාත්‍යන්තර කෑම වර්ග හා ඉතාම රසවත් දෙසර්ට්ස් වර්ග බොහොමයකින් සමන්විත වුණා. තව වැඩි විස්තර පස්සේ කියන්නම්කෝ. ඔන්න අපිට නම් ටිකක් පරක් වෙලා ඔන් බෝඩ් වෙච්ච නිසා ඉක්මනටම කෑම ගන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ ඩෙක් 11 එකේ ඉඳලා එළිය බලපුවාම මෙන්න මේ විදිහේ ලස්සන දර්ශනයක් තමයි අපිට පෙනුනේ. අපි ඔන් බෝඩ් වෙනකොට ඒ වෙනකොටත් බෝඩ් වෙලා හිටපු කට්ටිය ගොඩක් විවිධ ආකාරයේ ක්‍රියාකාරකම් වල එදලා හිටියා. අපි ඊට පස්සේ මේ pool area එකේ ටිකක් ඇවිදලා බැලුවා. මේ වටේට පේන්නේ ගැල්වෙස්ටන් වරාය. ඒකයි මේ හරියදී පොඩි නාවික යාත්‍රා ගොඩක් දකින්න ලැබෙන්නේ. ඒ අතරතුරේදී ගැල්වෙස්ටන් නොගැඹුරු මොහොතේ අපිව උණුසුම්ව පිළිගන්න වගේ ඩොල්ෆින් බැලේ එකක් වගේ ස්වභාවික නර්තනයක් දකින්නත් ලැබුණානේ. ඔයාලා දන්නවද ඩොල්ෆින්ස්ලා මිනිසුන් ජීවත් වෙන පරිසරයට නුදුරුව ජීවත් වීම ආරක්ෂිතයි කියලා හැඟෙන නිසා නොගැඹුරු මොහොතේ ජීවත් වෙන්න වඩා රුචිකත්වයක් දක්වනවා කියලා. ඉතින් මේ සොඳුරු දර්ශනය නිසා අපේ ගමනට පර්ෆෙක්ට් ස්ටාර්ට් එකක් ලැබුණා කියන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපි තව ටිකක් මේ ෂිප් එක ඇතුලේ ඇවිදලා මේ ක්‍රූස් එක ගැන පොඩි අවබෝධයක් ලබා ගත්තා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපිට හරිම ලස්සනට මේ ක්‍රූස් එක ඇතුලේ පෙනුනේ. මේ පේන්නේ මේ ඩෙක්ස් හරහා යන්න පුළුවන් ලිෆ්ට්ස්. මේ මෙතන තමයි මේ දැන් මේ මම ඉන්නේ ඩෙක් 7 එකේ. අපි හිටියේ මේ ඩෙක් නෝමල් බිල්ඩින් එක තියෙන ලෙවල්ස් නැත්නම් ස්ටෝරීස් වගේ තමයි ක්‍රූස් එක ඩෙක්ස් තියෙන්නේ. එතකොට මේ අපි ඉන්න ඩෙක් එක අඳුනා ගන්න හැම ඩෙක් එකකම ලිෆ්ට් එක ළඟ මේ වගේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒකෙන් අපි ඉන්නේ කොතනද සහ අපිට කොයි පැති වලටද යන්න පුළුවන් කියලා ඒ විස්තර ඔක්කොම මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා. ඔන්න ඉතින් අපේ පොඩ්ඩනම් ගියපු දවසේ ඉඳන් ජල ක්‍රීඩා කරන්නම් අමතක කරේ නැහැ. මේ ඒරියා එකේ ස්විමින් පූල්ස් වගේම හොට් වෝටර් ටබ්ස් උත් තියෙනවා. ඇත්තටම මේකත් කියන්න ඕන. මේ පූල් ඒරියාස් වල ආරක්ෂාව ගැන බලා ගන්න ලයිෆ් සේවර්ස්ලත් මේ හැම පූල් එකක් ගාවම ඉන්නවා. මේ වෙලාව වෙනකොට හිරු බැහැගෙන යන්නත් පටන් අරගෙනයි තිබුණේ. මේ පූල් ඒරියා එකේ ඉඳලා ඕනම කෙනෙකුට බෙවරේජ් පැකේජ් එකක් තියෙනවා නම් අවශ්‍ය බීම ಜಾති ඇල්කොහොලික් නන් ඇල්කොහොලික් විදියට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඕනම වෙලාවක අයිස්ක්‍රීම් ගන්නත් පුළුවන්. පොඩ්ඩ පූල් එකේ ඉන්න අතර
අපි මීට උඩ ඩෙක් එකටත් ගිහිල්ලා බැලුවා. එතකොටයි මේ විදිහට පෙනුනේ. පූල් එකේ ඉඳන් මූවි එකක් බලන්නත් පුළුවන්. ඒ කොහොමද දන්නවද? මෙතන අවුට්ඩෝර් තියටර් එකක් තියෙනවා. මේ vlog එක ආරම්භයේදී ඔයගොල්ලෝ මේ දර්ශනීය දැක්කා. ඇත්තටම අපි දැකලා නෑනේ අපිට සමාන්තරව පියාඹන කුරුළු රෑන. අන්න ඒ අත්දැකීමත් අපිට හරිම ලස්සනට විඳ ගන්න හම්බ වුණා. හිරු බැසගෙන යන හෝරාව වන විට මේ වෙලාවේ අපි ඊළඟට ගියේ මිනි ගෝල්ෆ් ඒරියා එකට. එතන අපිට හිතා ගන්නවත් බැරි තරම් ලස්සනට ඒ ගෝල්ෆ් ඒරියා එක හදලා තිබ්බා. ඒ හින්දාම අපි ටිකක් ගෝල්ෆ් ප්ලේ කරා. එදා හවස අපි ඒ විදිහට විනෝද වුණාට පස්සේ එදා රාත්‍රිය හරිම අපූර්ව අයිස් ස්කේටිං ෂෝ එකක් බලන්න අපිට හම්බ වුණා. මේ වගේ ක්‍රූස් එක යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ මේ වගේ ෂෝස් හැමදාම රැට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව නරඹන්න හැකියාව තියෙනවා. හැබැයි ඒ අදාළ වෙලාවට පැය භාගයකටවත් කලින් ඒ අදාළ ස්ථානයට අපි ගිහිල්ලා ඉන්න ඕනේ. නැත්තම් සීමිත ආසන ප්‍රමාණයක් තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඉඳ ගන්න නොලැබෙන්න පුළුවන්. ඔන්න අපේ දෙවෙනි දවස උදා වුණා. මේ උදෑසන දිරිගන්වන්න අත්සේදීම පවා ඉතා ආකර්ශනීය විදිහට මේ කාර්ය මණ්ඩලය මගින් වොෂි වොෂි කියලා නර්තනයකින් අපිව උද්‍යෝගිමත් කළා. පුළුවන් හොඳම ටිප් එක තමයි මේ වගේ බුෆේ එක කෑම බෙදා ගන්න කලින් ඒ වටේටම ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් අයිඩියා එකක් ගන්න එක. මේ බුෆේ එක විවිධ කෑම වර්ග වලින් කැටගරයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ හරියට පළතුරු වර්ග, එතකොට සැලඩ්ස් වර්ග, විවිධ කැඳ වර්ග, සුප් වර්ග, එතකොට බේකරි ප්‍රොඩක්ට්ස්, ඩෙසර්ට්ස් වර්ග, ඒ වගේ විවිධ කෑම වර්ග වලින් සමන්විත වෙනවා. Morning, Mom. Good morning. ඇත්තටම මේ බුෆේ එකේ කිසිම කෑමකින් අඩුවක් නැහැ. ඕනම බීම වර්ගයක් කෑම වර්ගයක් අපි කැමති විදිහට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපිත් ආහාර අපතේ යවන්නේ නැතුව අපිට අවශ්‍ය ටික විතරක් බෙදාගෙන කෑම කන එක තමයි අපේ යුතුයකම. මේ විලාවේ කෑම කන අපිට අපි වගේම ඒ පැත්තට ගමන් කරන තවත් නෞකාවන් දෙකක් අපිට දැක ගන්න ලැබුණා. මේ අපේ දෙවන දවස අපි එදා සම්පූර්ණයෙන් ගත කරේ මුහුදු ගමනක් විදිහට. ඒ කියන්නේ නෞකාව ඇතුළෙම තිබ්බ ක්‍රියාකාරකම් වල යෙදিলা අපි විනෝද වුණා. මෙන්න මේ රොයල් ප්‍රොමිනේඩ් කියන්නේ ක්‍රූස් එකේ හાર્ට් එක. මෙතන ගොඩාක් ෂොප්ස් වලින් වගේම විනෝදාස්වාදය ගෙන දෙන ක්‍රියාකාරකම් ගොඩකින් සමන්විත වෙනවා. මේ ටික පේන්නේ හරියට සිටි එකක තියෙන shopping street එකක් වගේ නේද? හැබැයි මේක මේ නැව ඇතුලේ තියෙන market place එක.
මෙතනින් අපේ ගමන මතක් වෙන්න ගන්න පුළුවන් ස්වර්නියස් එහෙම ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ දවස පුරාවටම කරන්න ක්‍රියාකාරකම් ගොඩාක් තිබුණා. ඒකෙන් එකක් තමයි රොක් ක්ලයිම්බින් කියන්නේ. මේ ක්‍රීඩාව රෝප් එකක ආධාරයෙන් තොරව කිඩ්ස්ලට වගේම ඇඩල්ට්ස්ලටත් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. මේ ක්‍රියාකාරකම් ගොඩක්ම තිබුණේ ඩෙක් 13 වල තියෙන ස්කයි පෑඩ් එකේ. එතකොට අපිට මේ ස්ථානයේදී ගොඩක් ක්‍රියාකාරකම් එක තැනකදී දැක ගන්න ලැබුණා. සර්ෆින් වගේම වෝටර් ස්ලයිඩ්ස් වගේ තව ජල ක්‍රීඩා බොහොමයක් මේ තැන තිබුණා. මේ පේන්නේ අපේ ක්‍රූස් එක යනකොට මුහුදේ හැදෙන ඒ අපි ගිය පාර. මේ පේන්නේ ඩෙක් 11 ඉඳන් ෂිප් එකේ පල්ලෙහාම බලනකොට ඒ මැද තියෙන ලස්සන පේන හැටි. ඔන්න ඉතින් එදා දවල් කෑමට අපි යනකොට අපි දැක්කා ක්‍රූ මෙම්බර් කෙනෙක් වගේම ගීස් කෙනෙකුත් එකතු වෙලා නර්තනයක යෙදෙනවා. මේ ගමනට මිනිස් යාළුවෝ වගේම බලු යාළුවෙක් එකතු වෙලා හිටියා. ඔන්න ඉතින් අපේ පුතාට ඒ බලු යාළුවෙක් හුරතල් කරන්නත් අවස්ථාව ලැබුණා. ඔන්න අපේ පුතාට ඊළඟට හම්බුනේ chance එක ice skating කරන්න. එයා මේ first time තමයි ice skating කරන්නේ. ඒගොල්ලන්ට ඒකට ආධාරකයකුත් තියෙනවා. ඔන්න ඔය වගේ අමාරුවෙන් කරන ice skating වලින් තමයි ඊයේ රෑ අපි show එකකුත් බැලුවේ. ඇත්තටම හිතා ගන්න බෑ ඒගොල්ලෝ කොහොමද ඒ තරම් ලස්සනට අපූර්වට ඒ show එක කරන්න කියලාවත්. මේ ඉන්නේ ඒ ice skating show එකේ හිටපු professional ice skater කෙනෙක්. එදා හවස යාමේ ලොකු පොඩි කාටත් එකතු වෙලා pool එකේදී relax වෙන්න chance එකක් හම්බ වුණා. ඔන්න ඔය ටික වෙලා අපි day 5 එකට යනකොට දැක්කා එතන live music play එකක් තියෙනවා. ඒ වගේම එතන තියෙනවා birthday celebrate කරන්න පුළුවන් birthday bash කියලා point එකක්. ඒ වගේම මේ market place එක තියෙන street එකේ cafeterias වගේ ඕනම කෙනෙකුට කැම බීම ගන්න පුළුවන් සානක් තියෙනවා. මේ තියෙන්නේ ඩෙක් 13 එකේ ඉඳන් ඩෙක් 11 එකේ තියෙන pool area එක පේන විදිහ. cruise එකේ එක දවසට එක විදිහේ ඇඳුම් අඳින්න යෝජනා වෙලා තිබුණා. මේ දෙවෙනි දවසට තිබුණේ western attire නැත්නම් cowboy attire. මේ දෙවෙනි දවසේ රාත්‍රියේ අපිට බලන්න තිබ්බේ Royal Theatre එකේ තියෙන show එක. මේකේ theatres කීපයක් තියෙනවා. මේ දෙවෙනි දවසේ තිබ්බේ Gallery of the Dreams කියලා හරි අපූර්වම ෂෝ එකක්. ඔන්න තුන්වෙනි දවසේ අපිට හිරුදා වෙලා තිබ්බේ මෙක්සිකෝ වල තියෙන කොසුමෙල් කියන සිටි එකෙන්. අපි දැන් මේ යාත්‍රා කරලා තියෙන්නේ පුන්ටා ලාගොස්ටා කියන පෝට් එකට. මේ වෙලාවේ හිරුණා රත්තරන් පැහැයෙන් දිලිසෙනවා. හැබැයි ඉතින් උෂ්ණත්වය නම් සෑහෙන්න වැඩි. මොකද මේක නිවර්තන කලාපයේ රටක් නේ. මේ පෝට් එක තුල ගමන් කරන්න මෙතන රික්ෂෝ වගේ පොඩි ටැක්සි වර්ග තියෙනවා. ඒවට අපි කැමති ටිප් එකක් දීලා අපිට ගමන් කරන්න පුළුවන්. මේ පෝට් එක ඇතුලේදී යම් යම් ස්ථානවල ෆොටෝස් ගන්න
ෆොටෝග්‍රැෆර්ස්ලාත් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට අපි මුදලක් ගෙවන්න ඕනේ. මේ තියෙන්නේ ෆෙරි එක. ඒවයින් අපිට පුළුවන් අපේ වාහනත් එක්කම තවත් පොඩි දුරකට මුහුද හරහා යාත්‍රා කරන්න. මෙතෙන්දී අපි තවත් රටකට ඇතුළු වෙන නිසා මේ ස්ථානයේදී බෑග්ස් චෙක් කරන්න බලු යාළුවෙකුත් එකතු වෙලා ඉන්නවා. මේ පුන්ටා ලගොස්ටා කියන පෝට් එකෙන් කොසුමෙල් සිටි එකට ඇතුළු වෙන්න තියෙන්නේ මාකට් එකක් හරහා. එතන ඉඳන් අපි අපේ යාළුවොත් එක්ක වෑන් එකක් අරගෙන තමයි චංකනාබ් කියන රිසෝට් එකට ගියේ. මේ ක්‍රූස් එකේ ගමන ආරම්භයේදීම ඕගොල්ලෝගේ ෆෝන්ස් වල ෆ්ලයිට් මෝඩ් ඔන් කරගන්න. එහෙම නැති වුණොත් රෝමින් ඇක්ටිව් වෙලා මේ ගමන අවසානය වෙනකොට ලොකු බිල් එකක් ඒවි. මං කිව්වනේ මෙක්සිකෝ කියන්නේ නිවර්තන කලාපීය රටක් කියලා. හැබැයි ඉතින් මෙහෙට ආවහම අපිට මතක් වුණේ ලංකාවමයි. හැබැයි ලංකාව මේ තරම් රස්නේ නම් නෑ. මෙක්සිකෝ කියන්නේ ලංකාව වගේ 30 ගුණයක් විතර විශාල රටක්. මෙහි කතා කරන්නේ ස්පැනිෂ් කියන භාෂාව. මෙහි කරන්සි වෙන්නේ මෙක්සිකන් පෙසෝ. ඒතර මෙහි කැපිටල් සිටි එක වෙන්නේ මෙක්සිකෝ සිටි එක. අපිට මේ රිසෝට් එකට යන අතරමඟදී බයිසිකල් ධාවන තරඟයකුත් දැක ගන්න ලැබුණා. මේ තියෙන්නේ මිසෝ ඇමරිකානු සංස්කෘතියට අයත් ඇස්ටෙකෝ මායාවරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක්. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ චංකනාබ් කියන රිසෝට් එකට. මේක ඇතුලේ විවිධ ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවා. මේ වගේ ගමනක් එන්න බලාපොරොත්තු වෙන ඉන්න යාළුවන්ටයි මේ පණිවිඩය දෙන්නේ. මේ රිසෝට් එක ඇතුළට එන්න අපි ටිකට් එකක් ගත්තට අනෙකුත් මෙහි තියෙන සියලුම ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්න හැම තැනකදීම මුදල් ගෙවන්න සිද්ධ වෙන බව දැනගෙන මේ රිසෝට්ස් වලට එන්න. තියෙන්නේ චංකනාබ් රිසෝට් එක ඇතුළේ තියෙන ඩොල්ෆින් ඇක්වාරියම් එක. මේකේ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන අය වෙනම මුදලක් ගෙවන්න ඕන. ඒ වගේම මෙතන එදා මැරතන් එකක් තිබ්බා. ඒ හින්දා ඒ සඳහා වෙනම මුදලක් තවත් අය කරනවා. ඒ වගේම මෙතන කෑම කනවා නම් අර ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන අය තවත් මුදලක් ගෙවන්න ඕනේ. ඒ වගේම මෙතන බලන්න යනවා නම් මේ ක්‍රියාකාරකම් ඒකටත් තවත් මුදලක් ගෙවන්න ඕනේ. මෙහි මුදල් අය කිරීම ගැන දැක්කහම අපි ගොඩක් කලකිරීමකටත්පත් වුණා. හැබැයි ඉතින් අපි බුක් කරපු ඇක්ටිවිටීස් වලට යන්න අපිට වෙලාවක් වෙන් කරපු හින්දා ඒ වෙලාව වෙනකන් ඉඳලා ඒ ඇක්ටිවිටීස් වලට එකතු වුණා. නම් කියන රිසෝට් එක කොසුමෙල් බීච් එකේම තියෙන හරිම ලස්සන අපූර්ව ස්ථානයක්. මේ බීච් එකේදී ලංකාවේදී සාමාන්‍යයෙන් දකින්න නොලැබෙන ඉඟුවානා යාළුවෙකුත් අපිට හම්බ වුණා. මේ චංකනාබ් රිසෝට් එකේදී නොමිලේ කරන්න හම්බෙන එක ක්‍රියාකාරකම් තමයි ස්නෝක්ලින් කියන්නේ. මේ බීච් එක අසල තියෙන මුහුදු වතුර හරිම පැහැදිලි. කොසුමෙල් කියලා කියන්නේ ලෝකයේ දෙවෙනි විශාලතම කොරල් පර පද්ධතිය වෙන මෙසෝ ඇමරිකානු බාධක පරේ කොටසක්. ඒක වර්ණවත් කොරල් සහ මුහුදු ජීවීන්ගෙන් පිරීලා තියෙනවා. We already have one. Okay. Okay. Maybe. මේ මුහුදු ජලය ඉතා පැහැදිලි හින්දා ඔබට පහසුවෙන් දිය යට බලා ගන්න පුළුවන්. ඒ වගේම දිය යට ඡායාරූපකරණයටත් මේ තැන ඉතාම සුදුසුයි. මේ නිවර්තන කලාපීය කොසුමෙල් වෙරළ සමුද්‍ර ජීවීන්ගෙන් ගොඩක් පෝසත් තැනක්. මේ නොගැඹුරු මුහුදු කලාපෙදී නිවර්තන කලාපීය මාළුන් වර්ග, මුහුදු කැස්බෑවන්, ස්ටින්ගේ සහ සමහර කුඩා මෝරුන් වගේම ඩොල්ෆින්ස් ලවත් බලා ගන්න පුළුවන්. මේ විදියට ස්නෝක්ලින් ක්‍රියාකාරකම් වල යෙදෙනකොට සමුද්‍ර ජීවීන් සහ සාගරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ තුලින් සංචාරක ව්‍යාපාරයේ වගේම පරිසර සංරක්ෂණයටත් ලොකු දායකත්වයක් ලැබෙනවා. මේ ස්නෝක්ලින් ක්‍රියාකාරකම විනෝද ජනකයි වගේම මානසික සහනය
නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ වගේම ස්කූබා ආම්පන්න නැත්නම් ස්කූබා ජියර් වලින් තොරවම පවුලේ හැමෝටම එකතු වෙලා මේ සුබාදහම ගවේෂණය කිරීමේ අවස්ථාවකුත් ලැබෙනවා. මේ ඇතින් පේන්නේ ඩොල්ෆින්ස් ඇක්වාරියම් එක. ඩොල්ෆින්ස්ල කමියනිකේට් කරන විදිහයි ජීවත් වෙන විදිහයි සෙල්ලං කරන විදිහයි මට මෙතෙන්දි ඉගෙන ගණ්ඩ ලැබුණා. ඩොල්ෆින්ස්ල කියන සත්තු කමියනිකේට් කරන්න කියන සද්දෙන්. ඩොල්ෆින්ස්ල හයිම ෆ්‍රෙන්ඩි ඇන් ඉන්ටලිජන්ට්. මේක මායාවරුන්ගේ ශිෂ්ටාචාරයට අයත් නටබුමක ආකෘතියක්. පේන්නේ මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පැහැදිච්ච නටම. මම හිතනවා අපේ යාළුවන්ට මතක ඇති කියලා අපි පොඩි කාලේ පින්පින්ගේ වීර වික්‍රම කතාවල පසුබිමින් දැකපු මායාවරුන්ගේ ශිෂ්ටාචාරයට අයත් මේ නටමුන්. මායාවරු පිරමිඩ සහ පන්සල් සහිත චිචෙන් ඉට්සා සහ පැලෙන්ක් වැනි දැවැන්ත ගල් නගර ගොඩනගලා තියෙනවා. ඔවුන් ඇමරිකාවේ පළවෙනි ලේඛක පද්ධති වලින් එකක් නිර්මාණය කරලා තිනවා වගේම ඒ කාලේ විශේෂ දින දර්ශනයකුත් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම ශුන්‍ය අංකය හෙවත් 0 නම්බර් එකත් හොයාගෙන තියෙන්නේ මායාවරු කියලා This is දන්නවා. the can with feathers. ගොවිතැනේදී ඉරිඟු, බෝංචි, ස්කොෂ් වගේ දේවල් වගා කරලා තියෙනවා. Aztec ඒවා calendar. තමයි ඔවුන්ගේ This ප්‍රධාන is ආහාරය most of වෙලා this තියෙන්නේ. area. මායාවරු දර්ශනය හදද්දි වගේම This is most of the උත්සව center of මෙහෙයවද්දි Aztecs. තරු සහ ග්‍රහලෝක අධ්‍යයනය කරලා තියෙනවා. මෙන්න මේ වගේ තැන්වලින් සුවනියස් අරගෙන මේ ගමන යන අයට තමන්ගේ මතකයන්ට එකතු කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය විදියට චංකනාබ්බල කාලය ගත කරපු අපි ඊට පස්සේ ක්‍රූස් එකට එන්න පිටත් වුණා. මේ විදියට ආපහු එන ගමනේදී මුදල් හම්බ කරන්න එක එක විද්‍යාවල් කරන අය අපි මගදී දැක්කා. ආපහු ක්‍රූස් එකට නගින්න එද්දී පුන්ටා ලගොස්ටා වල අපේ ක්‍රූස් එක තිබ්බේ මෙන්න මේ විදිහට. මෙක්සිකානු සංගීතය වගේම අපේ බයිලත් ඇවිල්ලා තියෙන්නේ ආකාර දෙකකින්. හැබැයි මෙහිදී අපිට දකින්න ලැබුණා මේ බයිලවලට නෑකම් කියන විදිහේ සංගීත සංස්කෘතියක්. ඔන්න තුන්වෙනි දවසේ හවස් වෙනකොට ආපහු අපි ක්‍රූස් එකට ඇවිල්ලා එදා රාත්‍රී භෝජනය සඳහා සූදානම් වුණා. එදත් වෙනද වගේම ලයිව් මියුසික් වගේම කැරෝකි මියුසික් වලුත් විනෝද වෙන්න අවස්ථාව ලැබිලා තිබුණා. මේ තුන්වෙනි දවස් රාත්‍රියත් විනෝදාස්වාදයෙන් අඩුවක් වුණේ නැහැ. එදා රාත්‍රියේ අපිට අඳින යෝජනා වෙලා තිබ්බේ ට්‍රොපිකල් ඇටයර්. මේ ක්‍රූස් එකේ කියවූ හැම රාත්‍රී භෝජනයක්ම ඇලාකාඩ් මෙනු එකකින් තමයි අපි ලබා ගන්නේ. අපිට කැමති ඕනම විදිහක දෙයක් අපිට ඔඩර් කරලා එතනින් ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මෙතන කෑමත් හරිම රසයි. ඒ වගේම සර්විස් එකත් හරිම හොඳයි. අනිත් දවසත් අපි හරි උද්‍යෝගයෙන් ආරම්භ කළා. ඔන්න අපි උදෙන්ම ඩයිනින් රූම් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් ගන්න පටන් ගත්තා. එදා උදේ වරුවේ වෙටරන් ට්‍රිබියුට් එකකුත් ඩෙක් 5 එකේ තියෙන අපිට දෙක බලා ගන්න ලැබුණා.
මේ දවස ෂෝ එක්ස්කර්ෂන්ස් එහෙම නැති ඒ කියන්නේ වෙරළාශ්‍රිත විනෝද ජනක ක්‍රීඩාවලට එහෙම සහභාගී වෙන්නේ නැති සම්පූර්ණ මුහුදු ගමනක් නිසා විවිධාකාරයේ ඇක්ටිවිටීස් වලට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. මේ තියෙන්නේ ටවල් ෆෝල්ඩික් වර්ක්ෂොප් එක. මේකට සහභාගී වුණ අයට එක එක විදිහේ සත්තු, එතකොට මල් වර්ග වගේ එක එක විදිහේ දේවල් ටවල්ස් වලින් හදන්න කියලා දුන්නා. අස් දෙක දාන නම් අමතක වෙලා. ඊයේ ලස්සන එකක් තිබ්බ මම ඒක ඩිස්ට්‍රොයි කරා. ඒ දවසේ අපිට පුළුවන් වුණා ස්ටෝන් මසාජ්, නෙක් මසාජ් වගේ මසාජ් ටයිප්ස් වල ටේස්ටර්ස් වලට යන්නත්. අපිට පවුලේ හැමෝම එක්ක එකතු වෙලා ආචරින් නැත්තම් දුනු ඊතල වලින් විදීමේ ක්‍රියාකාරකමකටත් සම්බන්ධ වෙන්න ලැබුණා. මුළු දවස තිස්සෙම එක එක විදිහේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙච්ච අපි හවස් යාමේ වෙනකොට හොට් ටබ්ස් වලට බහලා ටිකක් රිලැක්ස් වුණා. එදා හවස ෂිප් එකේ ඉදිරිපස බලන්න එළියෙන් ගමන් කරද්දී අපිට අලුත්ම අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණා. එදා ඇමරිකාවේ උතුරු පැත්තට සුළි සුළඟක් හමාගෙන ආවා. ඒකේ බලපෑම අපි ගිය පැත්තටත් ඒ කියන්නේ දකුණටත් මද වශයෙන් දැනුණා. අපි ඒ වෙලාවේ ඇත්තටම හිතුවේ නැචරල් හරිකේන් එකක් ඇවිලා කියලා. ඒ වුණාට පස්සේ හොයලා බලපුවම දැනගත්තේ මේ නැව් මුහුදුගත කරන්න කලින් මාස 3ක ඉදිරියට කාලගුණය බලලා තමයි ඒවා මුහුදුගත කරන්න කියලා. ඊට පස්සේ මේ මුහුදු ගමනේ අවසාන රාත්‍රියේ ෂෝ එක බලන්න අපි ගියා. මේ දකින්නේ ෂිප් එකේ තියෙන කැසිනෝ ඒරියා එකක්. මේක ඒ අතර තිබ්බ ලයිව් පියානෝ වාදනයක්. ඩෙක් 4 එකට. එදා ඒ අන්තිම රාත්‍රියේ අඳින්න තිබ්බේ රිසෝට් එටායක. අපි ඉතින් ඒ ඇඳුම් වලින් සැරසෙලා රිසෝට් එකකින් වගේ රසවත් ආහාර භුක්ති විඳලා ආවා. එදා හවස අපිට රූම් සර්විස් එකකින් ටැක්ස් වගේක් දීලා ගිහින් තිබ්බා. ඒ ටැක්ස් අපේ බෑග්ස් වලට දවටලා අපේ රූම්ස් වල දොර ගාව එළියෙන් රෑ 10න් පස්සේ තියලා තියන්න ඕනේ. ඊට පස්සේ බෑග් එකේ තියෙන නම්බර් එකේ තියෙන ඒරියා එකේදී පහුවදා අපේ බෑග්ස් අපිට කලෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ අපේ ගමනේ අන්තිම දවස. දවස මොකද්ද කියලා මතක නැත්තම් ලිෆ්ට් එකේ කාපට් එක දිහා බලලා මතක් කරගන්න පුළුවන්. මේ ගමනාන්තයේ සනිටුවන් උනේ ටෙක්සාස්යේ ගැල්වස්ටන් හිස් සංසුන් ජලය මතින් ඉරු කිමින් ගියේ රන්නාලෝකෙන් අපිට ආශිර්වාද කරමින් මේ ඇදහිය නොහැකි නෞකාවට සුන්දර සමුගැනීමක්ද එක් කරමු. මේ ක්‍රූස් එකේ තියෙන හෙලිපෑඩ් එක යූස් කරන්නේ ඉමර්ජන්සි හෙලිකොප්ටර් ලෑන්ඩින්ග්ස් වලට. මෙතෙන්ට ෂිප් එක මෙහෙවන කැප්ටන් සහ අනිකුත් ඔෆිසර්ස්ලා ඉන්න කැප්ටන් බෙක් එකක් තියෙනවා. අපි මේ නැවක ආරක්ෂාව ගැන කතා කළොත් ඔයාලා දන්නවද මේ පැත්තකින් ඔයාලට පේන්නේ සුදු පාට කැනිස්ටර්ස් වල ගබඩා කරලා තියෙන inflated survival rafts. ඒ කියන්නේ පිම්බෙන ජීවිතාරක්ෂක බෝට්ටු. මේ ඔයාලා දකින්නේ ජීවිතාරක්ෂක බෝට්ටු ඉවත් ලයිෆ් බෝට්ස්. ඒ වගේම හැම ස්ටේට් රූම් එකකම ගෙස් වෙනුවෙන් ලයිෆ් ජැකට්ස් උත් තියලා තියෙනවා. ඉතින් හදිසි අවස්ථාවකදී මේ නැවේ ඉන්න ගෙස්ලට වගේම රූම් මෙම්බර්ස්ලටත් මේ ආරක්ෂිත උපකරණ ඔක්කොම පාවිච්චි කරලා ආරක්ෂිත ස්ථානයකට යන්න පුළුවන්.
එතකොට මේ නැවක තියෙන රේඩාර් හා සංඥා පද්ධති මගින් කාලගුණය සහ අසල තියෙන යාත්‍රාවල් අකණ්ඩව නිරීක්ෂණය කරනවා. ඉහළින් බලනකොට කැප්ටන් ඩෙක් එක අපිට පෙනුනේ මෙන්න මේ විදිහට. මේ මුහුදු ගමනේ අවසාන උදෑසන ආහාරයට අපි ගියේ මෙහෙම. ඊරෑ 10න් පස්සේ එළියෙන් තියපු ලගේජස් මේ ස්ථානයේදී තමයි අපිට ආපහු කලෙක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. මරීන් ඔෆ් ද සීස් නෞකාවේ දින 5ක ගමනට මාහා එක්වීම ගැන ඔයාලා හැමෝටම ස්තුතියි. මේ ඇඩ්වෙන්චර් එක ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න අමතක කරන්න එපා.